සුබෝදය යාළුවෝ හැමෝටම. අද වීඩියෝ එකෙන් කතා කරන්නේ උදේ හිත කාම් කරගන්න පුංචි හැබිට්ස් ගැන. හිත කාම් නැත්නම් අපි කරන කිසි දෙයක් ෆීල් වෙන්නේ නැහැ. ඒ නිසා උදේ හිත සංසුන් කරගන්න හැබිට්ස් ජීවිතයට හරිම වැදගත්. උදේ වොරීස් පෝස් කරන්න. ඒ කිව්වේ උදේ ඇහැරුණාම ඊයේ හෙට ප්‍රොබ්ලම්ස් ඔක්කොම එකවර හිතන්න එපා. අද දවස එක පියවරක් විතරයි. ඉතින් අපේ තවත් ගෝල්ඩන් රූල් එකක් තමයි සයිලන්ස් හිතට මෙඩිසින් එකක්. සයිලන්ස් එක ස්කැරි නෙවෙයි, ඒක හීලින්. හිතට හුස්ම ගන්න ඉඩ දෙනවා. ඉතින් නෙක්ස්ට් හැබිට් එක තමයි ෆෝන් ඩිලේ හැබිට්. ඉතින් ඔයා උදේට ඇහැරුණාම ෆෝන් එක බලන වෙලාව මිනිත්තු 30ක් ඩිලේ කරන්න. මේ හැබිට් එක අලෝන් හිත කාම් කරගන්න ඉනෆ්. ඒ කිව්වේ ඔයා මේ හැබිට්ස් වලින් මෙන්න මේ සිංගල් හැබිට් එක විතරක් ඔයාගේ ජීවිතයට එකතු කරගත්තත් ඔයාගේ හිත ගොඩාක් දුරට කාම් කරගන්න ඔයාට පුළුවන් වෙනවා. ඉතින් නෙක්ස්ට් හැබිට් එක තමයි සොෆ්ට් සෙල්ෆ් ටෝක්. ඔයාට මේකට පුළුවන් ඔයාටම කියන්න මට හරි වෙන්න ඕනේ නෑ. ඒ කිව්වේ මට කලබල වෙන්න ඕනේ නෑ. ඒ වගේම මම සේෆ්. අද මට පුළුවන්. මෙවැනි ඔයාවම දිරිකන් වන දේවල් ඔයාටම ඔයාට කියන්න පුළුවන්. මේ වගේ වචන ඔයාගේ හිතට ඔයාට හිතා ගන්නවත් බැරි තරම් ලොකු ආරක්ෂාවක්. ඉතින් ඊළඟ හැබිට් එක තමයි බොඩි එක කාම් කරගන්න එක. ඉතින් ඇත්තටම ඔයාගේ බොඩි එක කාම් කරගන්න ඔයාට පුළුවන් වුණොත් ඔටෝමැටිකලි ඔයාගේ මයින්ඩ් එකත් කාම් වෙනවා. ඇත්තටම ඔයාගේ බොඩි එක ටෙන්ස් නම් මයින්ඩ් එකත් ටෙන්ස්. ඒ නිසා ජෙන්ටල් මූව්මන්ට් හරිම වැදගත්. ඔයාට මේ මූවමන්ට් එක විදිහට ලොකු එක්සර්සයිසස් රූටින් එකක් ෆලෝ කරන්න ඕනේ නැහැ. ඔයාට ස්ටාර්ට් එකක් විදිහට ස්ට්‍රෙචිං, පොඩි මූවමන්ට් එකක්, පොඩි වෝක් එකක් වගේ යූස් කරන්න පුළුවන්. ඊළඟ හැබිට් එකට මම කියන්නේ one day at a time කියලා. ඉතින් අද දවස අදටම ජීවත් වෙන්න ඕනේ. හෙට ගැන බය අදට ගෙනාවහම හිත බර වෙනවා. ඉතින් ඊළඟ එක තමයි calm mind makes soft life. ඉතින් හිත calm නම් ජීවිතය soft. හිමින් හිත සංසුන් කරගන්න. ඒක හැබිට් එකක් විතරක් විදිහට ආරම්භ කරමු. ඔයාගේ මුළු ජීවිතයම soft and calm වෙයි.